සුබ දවසක්. 1815 දී මේ රට සම්පූර්ණයෙන්ම එංගලන්ත කිරීටයට යටත් වෙනවා. එතකොට එංගලන්ත සුද්දා මේ රටේ අවසාන රජුරුව වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව අල්ලගෙන මොරිසි දිවෙන්ට ගියාට ඔවුන්ට එකවරම මේ රටේ පාලනය අල්ලගන්න බැරි වෙනවා. එංගලන්ත කිරීටය විසින් ඇත්තටම ඔය එංගලන්ත සුද්දා මේ රට අල්ලගන්නේ මේ අපේ වකට හිටපු එක්තරා සීමිත පිරිසක් එක්ක ඇති කරගත්ත ගිවිසුමකින්. ඒකට කියන උඩරට ගිවිසුම කියලා. ඇත්තට මේක උඩරට ගිවිසුම කියලා අපි හඳුන්වුවට ඒ ගිවිසුම මගින් තමයි මේ හෙළ දිවයින සුද්දට පාවා දෙන්නේ. එතකොට මේ පාවා දීමේ ගිවිසුමට අස්සම් කරපු ඔස්තාර්ලා කවුද කියලා ඔබට අදත් කෞතුකාගාරට ගියොත් දැක ගන්න පුළුවන්. එතකොට මේ සුද්දා අපේ රට පාලනය කළේ ආණ්ඩුකාරයෝ මගින්. එක එක කාලවල එක එක ආණ්ඩුකාරයෝ පත් කළ එව්වා. එතකොට පාවා දීමේ ගිවිසුම මගින් සුද්ද මේ රට බාර ගන්නකොට දශක දෙක තුනක් මේ රට පාලනය කරේ පෘතුගීසින් සහ ලන්දේසීන්. එතකොට ඒ වන විටත් ඔය පෘතුගීසින්ටයි ලන්දේසීන්ටයි මිශ්‍ර වෙච්ච එහෙම නැත්නම් කලවම් වෙච්ච පිරිසක් මේ රටේ හිටියා. හැබැයි ඉතින් සුද්ද මේ රට පාලනය කරගෙන යනකොට සුද්ද හිතපු ආකාරයට සුද්දට කීකරුව මේ රටේ වැඩ සිද්ධ වෙන්නේ නැති බව සුද්දට වරින් වර තේරුම් ගියා. සුද්දට ඕන විදිහට ගේම ගහ ගන්න බැරි වුණේ මේ රටේ වරින් වර සුද්දට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච කැරලි හේතුවෙන්. එතකොට එංගලන්ත ආණ්ඩුවට තේරුම් ගියා මේ ලංකාව පාලනය කරනවා කියන එක උන්ට හිතපු තරම් ලේසි නෑ. මේකේ ඉන්න බහුතරයක් සුද්ද කියන විදිහට වැඩ කරන්නෙත් නෑ. සුද්දට ඕන විදිහට මේ ලංකාව පාලනය කරගන්න අමාරුයි කියලා. එතකොට සුද්දා ඒ ගැන හොයලා බලන්න කොමිෂන් සභා කීපයක් පත් කළා. ඒ කොමිෂන් වාර්තා වලින් අනාවරණය වුණා මේ සුද්දට විරුද්ධව කැරලි ගහින් පිටිපස්සේ මේ රටේ මහා සංඝරත්නය ඉන්නවා කියලා. දැන් ওই මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, පානදුරේ සුමංගල හාමුදුරුවෝ, ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ අද ජාතික වීරවරයෝ හැටියට සලකන්නේ එදා මේ රටේ සුද්දට විරුද්ධව නැගී හිටපු හින්දා. එංගලන්ත සුද්ද අන්තිමේදී අවබෝධ කරගත්තු දේ තමයි මේ මහා සංඝරත්නය ඉන්නකම් මේ ලංකාවේ පාලනය උන්ට ඕන විදිහට ගෙනියන්න බැරි බව. ඒ නිසා සුද්දා කල්පනා කරා මේ රට බෙදා වෙන් කළ පාලනය කරන්න. එතනින් තමයි මුලින්ම ওই ජනවාර්ගික අර්බුදයකට අඩිතාලම් වැටුනේ. ඊළඟට උන්ට තේරුම් ගියා මේ රටේ බුදුදහම තියෙනකම් මේ ගරුතර මහා සංඝරත්නය බුදුදහම ආරක්ෂා කරනකම් උන්ට මේක පාලනය කරගන්න බෑ කියලා. එතකොට එංගලන්ත සුද්දා මේ රටේ හෙළ පරම්පරාවල් ওই හෙළේ වෙද මහත්තුරු ඔය අංගම්පුර වගේ හෙළ සටන් කලා ශිල්පීන්, ඔය ලෝකුරු ශිල්පීන්, වාතු ශිල්පීන් පන්න ඝාතනය කරන අතරතුර මේ රටේ බුදුදහම විනාශ කරන්න උන් පිඹුරුපත් හැදුවා. එතකොට මේ කාලේ ඉන්දියාවත් යටත් වෙලා තිබුණේ ඔය එංගලන්ත කිරීටයට. එතකොට ලංකාවයි ඉන්දියාවයි දෙකම පාලනය වුණේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම වගින්. එතකොට මේ රටේ තිබිච්ච බුද්ධාගම විනාශ කරන්න සුද්ධ කරපු එක දෙයක් තමයි ඔය ඒ කාලේ ගණින්නාන්සලා සතුව තිබිච්ච ඔරිජිනල් ත්‍රිපිටකය සුද්ධ ගෙනියන එංගලන්තෙට. ඒක අදත් තියෙනවා එංගලන්ත මියුසියම් එකේ. එතකොට සුද්දගේ ඊළඟ උත්සාහය උනේ ඔය ජෝර්ජ් ටර්නර්ලා වගේ කට්ටිය දාලා මේ රටේ බෞද්ධ ඉතිහාසය වෙනස් කරපු එක. සුද්ද අපෙන් පවරගත්තෝ මේ හෙළ රට සුද්දාපව බාර දුන්නේ ඒකට අලුත් නමක් දාලා සිලෝන් කියලා. ඒ වන විට සුද්දා ලංකාවේ හදලා තිබුණා කළු සුද්දාගේ පරම්පරාවක්. ඒ කළු සුද්දාගේ පරම්පරාව සුද්දට පක්කලි වැඩ කළා තාන්න මාන්න තානාන්තර අරගෙන මේ රටේ ප්‍රභූ පවුල් ලෙස වලව් හදාගෙන හිටියා. ඉතින් ඒ සුද්දාගෙන් මේ රට බාරගත්තෝ ඒ කළු සුද්දෝ අද ඒ සුද්දටත් වැඩිය හොඳට සුද්දගේ න්‍යාය පත්‍රය ලංකාව තුළ ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඊට පස්සේ මේ රටේ පාලනය බාරගත්තු ඔය හැම දේශපාලකයක්ම මේ රට පාලනය කරේ ජනවාර්ගික පදනමක් ඔළුවේ තියාගෙන. නොමිනේෂන් දුන්නේ ජනවාර්ගික පදනමක් ඔළුවේ තියාගෙන. ඇමතිකම් දුන්නේ ජනවාර්ගික පදනමක් ඔළුවේ තියාගෙන. අදටත් අපේ රටේ ඉන්න බහුතරයක් ජනතාව ඒ ප්‍රභූවරු කියලා සලකන්නේ ඔය එදා සුද්දගෙන් කටු කාලා තාන්න මාන්න ලබාගත්තු මේ රටේ ලොකු ගයක් හදාගෙන ඒකට වලව් කියාගෙන ඉන්න ජනතාවට. හැබැයි මේ රටේ පත්වෙච්ච හැම පාලකයම කිසිම දවසක ප්‍රසිද්ධිය ආගමට ගහන්න ගියේ නැහැ. උන්ට ආගමක් තිබුණත් නැතත් උන් ගොඩක් වෙලාවට හිටියේ මල් වටේ අතේ තියාගෙන. මොනතරම් මිනිමරු වුණත් මුන් ජනතාවට පෙන්වුවේ උන් සැබෑ බෞද්ධයෝ කියලා. නමුත් ඔය බහුතරයක් ලංකාවේ දේශපාලකයෝ කලේ යටින් බුද්ධ ආගම විනාශ කරන්න හීන් නූල් ඇදපු එක. හැබැයි ඉතින් ඒවට සම්බන්ධ වෙච්ච හාමුදුරුවෝ විතරක් නෙමෙයි ඔය අනිත් ආගම් වලට සම්බන්ධ වෙච්ච පිරිසුත් හිටියා. දැන් පාස්කු ප්‍රහාරය වෙලාවේ මේ රටේ ජනතාව කිසිම ආගම් ભેදයක් නැතුව මේ රාජ්‍ය ත්‍රස්තවාදී යොදලා සිද්ධ කරපු මේ ම්ලේච්ඡ ප්‍රහාරයට විරුද්ධව නැගී හිටියා. දැන් ওই සමහර මිනිස්සු කතා කරනවා අර හාමුදුරුවෝ අර ගෑනිත් එක්ක හිටියා. පන්සල් වල සිද්ධ වෙන්නේ මේ වගේ දේවල් කියලා. ඒ වුණත් මේ රටේ හැම ආගමකම ওই වගේ අඩුපාඩු තියෙනවා. පූජකවරු විතරක් නෙමෙයි ඔය පූසාරිවරු ඔය හැම ආගමකට ඇති පූජකවරු අතරත් වගේ ප්‍රශ්න තියෙනවා. දැන් මට මතකයි මම ওই පහේ පන්ති වගේ ඉඳද්දි මේ රටේ අහ ප්‍රසිද්ධ නඩුවක් තිබ්බා. ඔය මැතිව් පීරිස් දේවගති නඩුව. ඒක හැමෝම දන්නේ රසලින්ග්‍රම් නඩුව කිව්වහම ඉතින් ඒ වගේ එකක් ප්‍රසිද්ධ වෙන අරනහම ගොඩක් ඒවා කවුරුත් ප්‍රසිද්ධ කරන්නෙත් නැහැ. නමුත් අද ආණ්ඩුවට මේ පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ. මේකේ වැරදිකාරෝ කවුද කියලා හොයන්න කියලා කතෝලික ආගමේ පියතුමල්ලා විතරක් නෙමෙයි අපේ හාමුදුරුවෝත් සාමාන්‍ය මහජනතාවත් ආණ්ඩුවට තදින්ම බල කරනවා. දැන් ආණ්ඩුවේ යම් පාර්ශ්ව වලට උමනාව තිබ්බා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා
LGBT को ප්‍රොමෝට් කරන්න. එතකොට ඒ වෙලාවෙත් ආණ්ඩුවට ඒක කරගන්න බැරි වුණා. මේ හාමුදුරුවෝ සහ පූජක පිරිසේ සම්බන්ධයෙන් විරුද්ධ වෙච්ච හින්දා ඔය ආණ්ඩුවේ සමහරු ඉන්නවා නිරාගමික කොටසක් කියලා පිරිසක්. කොටේ මොවුන් අඩු ගානේ මේක සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්නවත් කැමති නැහැ. දැන් BBC මාධ්‍යවේදියාට මේ අපේ ඇමතිවරයෙක් කරන ප්‍රකාශය පොඩ්ඩක් ඔලුවට ගන්න. ශ්‍රී ලංකා බෞද්ධ සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන එක ඔබ පිළිගන්න. නෑ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙමෙයිනේ. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙන්න විදියක් නෑ. මොකද ලංකාවේ ජනගහණයෙන් 4න් එකක්ම ඉන්නේ 4න් 3ක් සිංහල අය. ඊට පස්සේ 4න් එකක් ඉන්නේ මුස්ලිම් දෙමළ අනිත් අය. දැන් ඔබට පේනවා ඇති මේ වගේ පුද්ගලයෝ ඔය සමහර වැඩවලට හොඳ වුණාට උන්ගේ ඔළුවේ තියෙන වෙනම ඇජෙන්ඩා එකක්. උන් අර ඇමතිවරයා විදියට යම් යම් වැඩ කරගෙන යන අතරතුර උන්ගේ මේ ඇජෙන්ඩා එක කොහොම හරි දියත් කරන්න බලනවා. දැන් අර මෝල් කාන්තයා කියනවා ලෝගෝවක් දාගෙන හිටියත් ටයි කෝඩ් දාගෙන හිටියත් ඌ ගහන්නේ බ්‍රූස්ලි පාරවල් කියලා. හැබැයි ඉතින් වැදුනහම ඒකට ෆවුල් කියලා කියන්න එපා කියලා කියනවා. එතකොට ඔබට තේරෙන්න ඕනේ ආණ්ඩුවේ මැති ඇමතුරුන්ගේ මේ කතාව වලින් මේ රටේ පූජක පක්ෂයට එරෙහිව යම් ආකාරයක විරෝධයක් හිංසියට ගොඩ ගන්න සූදානම් වෙනවා. ඒක මේ දැන් මීට සතියකටමාරකට පස්සේ මේ ත්‍රිකුණාමලේ හාමුදුරුවෝ පිරිසකට පොලිසිය විසින් මේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පහර දීමක් කළා. මේ වන විට හාමුදුරුවෝ රිමාන්ඩ් කරලා තියෙනවා. එතකොට ඒ දවස්වල කියවිච්ච විදියට ඒ හාමුදුරුවන්ට ඔය මුතුකොඩයක් කැඩෙන්න පොලිසිය දාරින් පහර දීලා තියෙනවා. එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ. සිද්ධිය හරි වැරද්ද තෝරගන්න තියෙන උසාවියේදී මොකද පොලිසියට හාමුදුරන්ට පහර දෙන්න කිසිම අයිතියක් නැහැ. මම දන්න විදිහට ඒ පොලිසිය විසින් හාමුදුරන්ට කරපු පහර දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කරලා තියෙනවා. එතකොට ඊයේ වාර්තා වෙනවා දොවේ දලුගම දෙප්පිටිකොට දේවස්ථානයේ දිව්‍ය පූජාවකට සහභාගී වෙමින් සිටි කතෝලික පියතුමකට පොලිසිය 6 දෙනෙක් පහර දීලා ඒ පියතුමා රෝහල් ගත කළා කියලා. එතකොට මේ සිද්ධියේදී ওই ගම්පහ අපරාධ කොට්ටාශයේ සංග්‍රාමික යතුරුපැති කණ්ඩායමේ පොලිස් සැරෙන්වරු 3 දෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරු 3 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. කොහොම වුණත් මේ කතෝලික පියතුමා කියන ආකාරයට මේ පොලිස් නිලධාරීන් එතුමන්ට පහර දීලා තියෙන්නේ මේ ලෝකුකාරයන් සහ සිවුරුකාරයන් තමයි මේ රටට වින කරන්න කියලා. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් කියන්නේ ওই පියතුමා ඔහුගේ මෝටර් සයිකලය නොනවත්වා ධාවනය කළායි කියලා. ඒ අතර බහිම්බස් වීමක් ඇති වුණායි කියලා කියනවා. ඊට පස්සේ පියතුමා රෝහල්ගත වුණායි කියලා කියනවා. හැබැයි ඉතින් මේ පෙත්තපොත් පරිස්සම් වෙනවා කොයි වෙලාවකත් පොලිසිය කරපු පහර දීම ගැන නොකියන්න මොන වරදක් කරත් පියතුමෙක් වුණත් සංඝයා වහන්සේ කෙනෙක් වුණත් සාමාන්‍ය පුරවැසියෙක් වුණත් පොලිසියට පහර දෙන්න අයිතියක් නැහැ. එතකොට දැන් මේ රටේ මිනිස්සුන්ට සාධාරණ සැකයක් මතුවෙනවා මේ පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ අර ආණ්ඩුවේ සමහරුන්ට තියෙන නිරාගමික අවශ්‍යතාවයටද කියලා. Tamanට ඕන ආගමක් අදහන්නත් පුළුවන්. Tamanට ඕන ආගමක් නොහදින්නත් පුළුවන්. ඒ වුණාට කිසි කෙනෙකුට අයිතියක් නැහැ මොන තත්ත්වයක් යටතේ හරි තවත් කෙනෙකුට පහර දෙන්න. ඔය මොකක් හරි ආගමක් පිළිවදින එකට හරි දේ කරන්න කියලා ඒ ආගම් වලින් මොනෑම ආකාරයක හරි බලපෑමක් තියෙනවා. නමුත් ඔය නිරාගමික කිසිම ආගමක් නැති කාට ඒ ආගමික බලපෑමවත් නැහැ. ඌ හිතන්නේ ඌ කරන දේ හරි කියලා. හැබැයි මට තේරෙන විදිහට ඔය LGBTQ ප්‍රොමෝට් කිරීමේ අවශ්‍යතාවයක් තියෙන්නේ මේ මොකක් හරි ආගමක් අදහන පිරිසක් නෙමෙයි. ඔය කිසිම ආගමක් අදහන්නේ නැති ආගමක් ජාතියක් ජම්මයක් නැති නිරාගමිකයි කියන පිරිසට. නමුත් ආණ්ඩුවේ යටි අදහස ඒක නම් මේ රටේ ජනතාව සෝදානම් ඊළඟ ඡන්දෙදී ඒකට උත්තර දෙන්න. බොහොම ස්තුතියි.